Hello everyone. අද අපි කතා කරන්න යන්නේ some any කියන මාතෘකාව. මේක ඇත්තටම ගොඩක් ලේසි මාතෘකාවක්. අපි සරලවම කියනවා නම් මේ some කියන එක දාන්නේ positive sentences වලට. ඒ කියන්නේ නැහැ කියන අර්ථයක් නැති ඒවට. එතකොට මේ any කියන එක දාන්නේ not නෑ කියන වාක්‍ය සඳහා තමා අපි එනි කියන එක දාන්නේ. මීට අමතරවත් සාමාන්‍යයෙන් එනි කියන එක ප්‍රශ්නවලදී එකන සම් කියන එක ප්‍රශ්නවලදී භාවිතා කරනවා. නමුත් මූලික වශයෙන් සාමාන්‍යයෙන් මතක තියාගන්න සම් කියන එක සාමාන්‍යයෙන් පොසිටිව් වාක්‍යවලටත් එනි කියන එක නෙගටිව් වාක්‍යවලටත් තමා යූස් කරන්නේ. තව භාවිතා කරන විදි තියෙනවා. රයිට්. එතකොට උදාහරණයක් බලමුකෝ. මේ බලන්නකෝ මේ ටික සම් එනි දාන්න තියෙන්නේ. මෙතන තියෙන එක්සැම්පල් 7ක්. මේ බලන්න මෙතන I have some clothes. මට තියෙනවා ඇඳුම් ටිකක්. එතකොට මේකේ කොහෙවත් not කියන කතන්දරයක් නැහැ. ඒක නිසා තමයි අපි මෙතෙන්ට some කියන එක දාලා තියෙන්නේ. දැන් මෙතන බලන්නකො දෙවෙනි එකේ do you want some ice cream? ඒකේ කොහෙවත් not කියන එකක් නැහැ. ඒක නිසා තමයි අපි එතෙන්ට some කියන එක use කළේ. third one එක බලන්න. I have not any plan. මෙතන තිබුණ not මේ have එක එකතු වෙලා තියෙනවා not. මේ not කියන එක තියෙනවා නම් අපි ඒ වෙනුවට දාන්නේ any කියන එකයි. සාමාන්‍යයෙන් negative වලට යන්නේ any. ඊළඟට මෙතන බලන්නකො මෙතනක් තියෙන්නේ can't කියලා. දැන් can't කියන එක කෙටි කරලානේ තියෙන්නේ. cannot කියන එකනේ can't කියලා තියෙන්නේ. එතනත් not එක තියෙනවනේ. ඒක නිසා අපි දාන්නේ any. ඊළඟට number 5 පස්වෙනි එකේ බලන්න I am going to buy some books. මේකේ කොහෙවත් not කියන එකක් නැහැ. ඒක නිසා අපි දාන්නේ some. ඊළඟට ඔය some එක වෙනම වගේම දැන් ඔය something ඊළඟට someone somebody එහෙම කියනකොට අපිට දාන්න පුළුවන්. ඒ කියන්නේ any කියන එක දාන්න යන්නේ නැහැ. මෙතන not කියන එක නැහැනේ. not කියන එක නැහැ. එතකොට ඒක නිසා ඔය something somebody someone කියන දේවල් අරගන්න පුළුවන්. හැබැයි මෙතන බලන්නකො මෙතන තියෙන not එක. ඒක didn't වෙන්න ඕනේ නැහැ. can't, will not, shall not, do not, are not මොනවා හරි දාලා not එක තියෙනවා නම් අපි දාන්නේ some නෙමෙයි any. එතකොට ඒ වගේ තැන්වල ඔය any වලින් හැදෙන වචන තියෙන තව මොනවද? anything, anybody මෙන්න මේ වගේ දේවල් අපිට use කරන්න පුළුවන්. හරි. මම හිතන්නේ මේක සරල පාඩමක්. ඒ කියන්නේ ලොකු ලෙසන් එකක් මම මේ සරලව කතා කරේ. මේක තමයි බේසික් එක. තව අපි එනි කියනේවා සම් කියනේවා යූස් කරනවා ගොඩක් වෙලාවදී ප්‍රශ්න හදද්දි. දැන් එතකොට not කියන එක ඇත්තරම නැහැ. හැබැයි ඒත් අපි දානවා. දැන් is there any ice in the fridge? ඊළඟට has he got any friends? ඒ වගේ තැන්වලත් දානවා අපි ප්‍රශ්නවලදී. හැබැයි මේ මූලික කන්සෙප්ට් එක තමයි මේ කතා කරේ. හරි. අපි මේ කතා කරපු දෙයින් ටෙස්ට් එකක් කරලා බලමු. මුලින්ම මේක ලියා ගන්න. Test 1 put in some or any. some hari any hari දාන්න තියෙන්නේ. There aren't shops in this village. Would you like tea? Don't buy tickets. Children haven't got exam. Can I have water? එතකොට ඔයගලන්ට දාන්න තියෙන්නේ some hari any hari මම පොඩි වෙලාවක් දෙන්නම් වීඩියෝ එක පෝස් කරගන්න මේ ටික ලියලා තනියම උත්තර ලියලා ඊට පස්සේ අපි චෙක් කරගමු ආන්සර්ස් ටික. හරි අපි ආන්සර්ස් චෙක් කරගමු. මෙතන බලන්න there aren't. aren't කියන්නේ are not කියන එකනේ. not එක තිබුණානේ. not එක තිබුණු නිසා අපි අනිවාර්යයෙන් මෙතෙන්ට අරගන්නේ any. ඔයගොල්ලෝ ආන්සර්ස් චෙක් කරගන්න. would you like tea? දෙවෙනි වාක්‍යයේ not කියන එකක් නැහැ. එහෙම නැති නිසා අපි මෙතෙන්ට අනිවාර්යෙන් ඇඩ් කරන්නේ some. ඊළඟට don't buy. don't කියන එකේ not කියන එක තියෙනවා. ඒ කියන්නේ නෙගටිව් නේ. ඒක නිසා අපි එතෙන්ට දානවා any. ඊළඟට children haven't got. haven't මේ තියෙන්නේ not එක. haven't have not කියන එකනේ. ඒක නිසා අනිවාර්යෙන් එතෙන්ට use කරන්නේ any. ඊළඟට last one අන්තිම එකේ can I have මෙතන මේ වාක්‍යයේ කොහෙවත් not කියන එකක් නැහැ. ඒක නිසා some.
හරි. එතකොට මේක තමා අද පාඩම බොහොම සරල පාඩමක් ඒ වුණාට ගොඩාක් ඉම්පෝර්ටන්ට් පාඩමක්. අපි මේ දේවල් වරද්ද ගන්නව ඕන තරම් දානකොට මේවා අපිට හිස්තැන් පුරවනකොට පේපර් වල හැම දෙයකදීම එනවනේ. ඒක නිසා හරි කල්පනාවෙන් දැන් අපිට මේවා යූස් කරන්න පුළුවන්. අපි ඉස්සරහදී මේ වගේ අලුත් පාඩමකින් හම්බ වෙමු. එහෙනම් ඊළඟ ලෙසන් එකේදී හම්බ වෙමු. Goodbye for you all.